හොඳයි අද පළවෙනි දවසේම ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා Android ලෝකයට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගොඩක් දෙනෙක් දන්න සරල ඇප් එකක්. මේකේ නම තමයි Android. ගොඩක් දෙනෙක් මේ ඇප් එක ගැන අහලා තිබුණාට මේකෙන් කරන ඇත්තටම කරන්න පුළුවන් වැඩ ගැන හරි දැනීමක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඒක නිසා මම තීරණය කළා Android ගැන වැඩසටහනක් කරන්න. මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ මේ Android phone එකෙන් Play Store එකට ගිහිල්ලා Android app එක install කරගන්න. Android app එක install වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ කොළ පාට icon එකක් පෙන්නයි ඔයගොල්ලන්ගේ phone එකේ. ඒක click කරලා Android app එක open කරගන්න. Android මුලට install open කරාට පස්සේ ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙන්නේ මේ වගේ interface එකක්. මේක ටැබ් කිහිපයක්ම තියෙනවා බලමු එකින් එකට මේ මොනවද කියලා. Android app එකේ ප්‍රධාන කාර්යය තමයි අපේ මොබයිල් ෆෝන් එකත් පරිගණකයත් අතර වයර්ලස් ක්‍රමයට දත්ත සම්ප්‍රේෂණය කිරීම. ඊට අමතරව තවත් බොහෝ දේවල් අපිට කරගන්න පුළුවන්. නමුත් ප්‍රධානම පරමාර්ථය අරකයි. අපිට මේ සඳහා මුලින්ම අත්‍යවශ්‍ය වෙනවා අපේ මොබයිල් ඩිවයිස් එකත් අපේ පරිගණකයත් එකම network එකකට connect කරලා තියවීම. අද කාලේ ඕනම ගෙදරක වගේ Wi-Fi network එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ෆෝන් එකත් ඔයගොල්ලන්ගේ කම්පියුටරයත් මේ Wi-Fi network එකට කනෙක්ට් වෙලා නම් තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ඊළඟ ස්ටෙප් එක විදිහට Android app එක ඔයගොල්ලන්ගේ පරිගණකය හා සම්බන්ධ කරගන්න. අපි ඊළඟට බලමු කොහොමද ඒක කරන්නේ කියලා. Android app එක ඔයගොල්ලන්ගේ පරිගණකය හා සම්බන්ධ කිරීමට මුලින්ම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ Android app එකේ My Device කියන ටැබ් එකේ ඉහළින්ම තියෙන Android web කියන තැන තියෙන IP address එක ඔයගොල්ලන්ගේ පරිගණකයේ ඕනම browser එකක් අරගෙන browser එකේ මේ IP address එක type කරන්න. මේ ආකාරයට මම මගේ browser එකේ ඒ IP address එක type කරනවා. type කළාට පස්සේ ඔයගොල්ලන්ට message එකක් මේ විදිහට පෙන්නනවා. ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ මේ විදිහේ message එකක් පෙන්නයි ඒක accept කරන්න කියලා. ඔයා ඒක ෆෝන් එකෙන් accept කළොත් පමණයි ඔයාට ෆෝන් එකට connect වෙන්න පුළුවන්. මම මගේ ෆෝන් එකෙන් මේ මැසේජ් එක ඇක්සෙප්ට් කරන්නම්. ඔන්න ඔයගොල්ලන්ට දැන් පේනවා ඔයගොල්ලන්ගේ Android app එකේ තියෙන window එක. මේක තමයි ඔයාලට web interface එක. මේක ඇතුලේ ගොඩක් වැඩ රාජකාරී කරන්න පුළුවන්. අපි සරලව බලමු ටිකක්මන්ට මේව මොනවද කියලා. මම මේ web interface එකේ තියෙන කවුරුත් දාන්න දේවල් ටික ඉක්මනට කියාගෙන යන්නම්. ඒකෙන් මුලින්ම ඔයගොල්ලන්ට තියෙන messages ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන messages මෙතනින් බලන්න පුළුවන්. ඒ වගේම තමයි අලුතෙන් message යවන්නත් මේ හරහා පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ contact list එක. contact list එකත් මෙතනින් බලන්නත් පුළුවන්. ඒක කරන edit කිරීම, delete කිරීම හැම දෙයක්ම මෙතනින් කරන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ call logs එක ටික බලන්න පුළුවන් මෙතනින්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් මොනවද කියලා මෙතනින් බලන්න පුළුවන් මේ විදිහට. මේ තියෙන්නේ මගේ කැමරා එකෙන් ගත්ත ෆොටෝස්. ඒවා මෙතන අපිට පෙන්නනවා. ඒ වගේම තමයි මේ ෆොටෝ නම් එකින් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් select all දීලා ඔක්කොම select කරලා එකපාර සේරම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකට. ඊළඟට තමයි ඔයගොල්ලන්ගේ මියුසික් ෆෝන් එකේ තියෙන මියුසික් ටික මෙතන පෙන්නනවා. මේ සින්දු මොනවද කියලා ඔයගොල්ලන්ට මෙතනදීම ප්ලේ කරලා බලන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙද්දි මේ මියුසික් ප්ලේ කරන්න පුළුවන්. ඊළඟට මේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන වීඩියෝස් මෙතනින් ඔයගොල්ලන්ට මොනවද කියලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝස් ඔයගොල්ලෝ PC එකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඊළඟට තමයි ඔයගොල්ලන්ට ෆයිල් බ්‍රවුසර් එකක් තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ SD card එක internal storage එක browse කරලා ඉඳන් බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේකට ඔයගොල්ලන්ට මොනවා හරි දාන්න ඕන නම් මේ විදිහට ඔයගොල්ලන්ට දාන්න ඕනේ ෆයිල් එක ගෙනහිල්ලා ඉඳන් ඇදලා දාන්න විතරයි තියෙන්නේ. ඒතකොට මේ පැත්තෙන් පෙන්නනවා අප්ලෝඩ් වුණා කියලා. ඒක ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ පෙන්වන්න ගන්නවා. මේ විදිහට ඔයගොල්ලන්ට වීඩියෝ එකක්, ඔඩියෝ එකක්, මොනවාම හරි ෆයිල් එකක්, ෆොටෝ එකක් ඕනම දෙයක් මේ ෆයිල් බ්‍රවුසර් එක හරහා ෆෝන් එකට දාන්නත් අපෝ PC එකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
ඊළඟට තවත් මෙතන අපේ වෙබ් ඉන්ටර්ෆේස් එකේ උඩ තියෙනවා අලුතෙන් මැසේජ් එකක් ක්‍රියේට් කරනවා නම් ඒක ක්ලික් කරලා ඉඳන් අලුතෙන් මැසේජ් එකක් ක්‍රියේට් කරලා හැකි. ඒ වගේම තමයි මෙතන ෆෝන් ඩයල් එකක් තියෙනවා. මෙතනින් අපිට අවශ්‍ය නම්බර් එක කෝල් ඩයල් කරලා ඉඳන් කෝල් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙනවා ඊළඟට අපේ ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඊළඟට තමයි මෙතනින් අපිට මේ වෙබ් ඉන්ටර්ෆේස් එකෙන් සයින් අවුට් වෙන්නත් පුළුවන්. ඊළඟට මෙතන අපේ දකුණත පැත්තේ අපේ ෆෝන් එකේ මොඩල් එකයි ෆෝන් එකේ දැන තියෙන මෙමරියේ තියෙන ඉඩ ප්‍රමාණය සහ පිල්ල තියෙන ප්‍රමාණය ගැන විස්තරයක් පෙන්නනවා. අපිට ඩීටේල්ස් ගියොත් වඩා වැඩි විස්තරයක් බලා ගන්න පුළුවන් මේ ආකාරයට. ඊළඟට මෙතන දකුණත පැත්තේ පල්ලෙහාම අපිට පෙන්නනවා අපේ ෆෝන් එකේ දැන් තියෙන බැටරි ලෙවල් එක, සිග්නල් ස්ට්‍රෙන්ත් එක, Wi-Fi සිග්නල් ස්ට්‍රෙන්ත් එක වගේම අපි මෙතන කනෙක්ට් වෙලා තියෙන මොඩ් එකත් අපි දැන් මෙතන කනෙක්ට් වෙලා තියෙන ලෝකල් ඒරියා කනෙක්ෂන් එක, ලෝකල් කනෙක්ෂන් මොඩ් එකෙන්. අපි මෙතන දකුණත පැත්තේ පල්ලෙහා තියෙනවා ටූල් බොක්ස් කියලා එකක්. එතන මුලින්ම තියෙනවා ෆයිල් කියලා. ඒ හරහා අපිට පුළුවන් අපිට ඕනම ෆයිල් එක drag and drop කරලා අපේ ෆෝන් එකට අප්ලෝඩ් කරන්න. මෙහෙම මම සරලව පෙන්නන්න. මේ විදිහට අපි drag and drop කරනවා. ඒක ඔටෝම අප්ලෝඩ් වෙනවා. ඊළඟට අපිට මෙතන තියෙනවා URL කියලා ඔප්ෂන් එකක්. මෙතන අපිට පුළුවන් අපිට යන්න ඕනේ කැමති URL එකක් ටයිප් කරලා ඉඳන් එන්ටර් කරන්න. එන්ටර් කළාට පස්සේ ඔයගොල්ලෝ ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් වෙලා ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එකෙන් තමයි ඒ අදාළ සයිට් එකට යන්නේ. ඒකට තමයි ඒක තියෙන්නේ. මම උදාහරණයකට google.com එක ගහන්නම්. ගහලා ඉඳන් එන්ටර් කරන්න. ඔයගොල්ලෝ නතර පැත්තෙන් පෙයි මගේ ෆෝන් එකේ පෙන්නනවා. මේ අදාළ google.com වෙබ්සයිට් එක ලෝඩ් වුණා. මේ ආකාරයට තමයි ඒක වෙන්නේ. ඊළඟ ඔප්ෂන් එක තමයි clipboard. clipboard එකේ අපිට තියෙන්නේ අපි කැමති දෙයක් ටයිප් කරන්න. ටයිප් කරලා ඉවරලා එන්ටර් කරන්න. එන්ටර් කළාට පස්සේ අපි ටයිප් කරපු දේ කොපියක් යනවා අපේ ෆෝන් එකට. අපිට ඊට පස්සේ ෆෝන් එකේ ගිහිල්ලා ඉඳන් ඒක පේස්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔයගලන් පේනවනේ මම ක්ලිප්බෝඩ් එකේ ටයිප් කරපු දේ ෆෝන් එකට ආවා. මේ විදිහට තමයි සරලව අපි මොකක් හරි ලොකු වර්ඩ් එකක් වේවා ලොකු වාක්‍යයක් වේවා මෙතන ටයිප් කරලා ඉඳන් ඒක ටග් සරලව ෆෝන් එකට අරගෙන එන්න පුළුවන් අපිට. ඒක තමයි මේ ක්ලිප්බෝඩ් කියන එකේ chance එක. ඊළඟට තියෙන ඔප්ෂන් එක තමයි apps. අපිට කරන්න තියෙන්නේ අපි offline අපි ගාව තියෙන apps එකක් නැත්නම් APK ෆයිල් එකක් තියෙනවා නම් ඒක drag and drop කරන්න. ඊට පස්සේ ඒක අපේ ෆෝන් එකට අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ් වෙලා එතනින් එහාට අපේ ෆෝන් එකේ ඒ app එක install කරන්න පුළුවන්කම අපිට හම්බ වෙනවා. මෙන්න මේ ආකාරයට. ඊළඟට මට තව වැදගත් දෙයක් කියන්න බැරුණා. මේ අපේ වෙබ් ඉන්ටර්ෆේස් එකේ තියෙනවා ස්ක්‍රීන් ෂොට් කියලා ඔප්ෂන් එකක්. අපි මේක ක්ලික් කළොත් අපිට පුළුවන් වෙනවා අපේ ෆෝන් එකේ තියෙන ඉන්ටර්ෆේස් එක සම්පූර්ණයෙන් අපේ PC එකට ලබා ගන්න. මේ ආකාරයට මම දැන් මේ මගේ ෆෝන් එකේ තියෙන ඉන්ටර්ෆේස් එක තමයි වෙබ් බ්‍රවුසර් එකට ලබාගෙන තියෙන්නේ. මේ ආකාරයට ෆුල් ස්ක්‍රීන් දාලා ඉඳන් අපිට කැමති දෙයක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක ගොඩක් දුරට ප්‍රයෝජනවත් වෙනවා. අපි මේ වගේ වීඩියෝ රෙකෝඩින් එකක් වගේ කරද්දී අපේ ෆෝන් එකේ කරන්නේ මොනවද කියලා අපේ යූසර්ස්ට පෙන්වන්න ඕන වෙච්ච වෙලාවට. ඒකට තමයි මේ ස්ක්‍රීන් කාස්ට් නැත්නම් ස්ක්‍රීන් ෂොට් කියන ඔප්ෂන් එක තියෙන්නේ. අපේ ඊළඟ ටැබ් එක තමයි මේ නියර්බයි කියලා තියෙන්නේ. මේ නියර්බයි කියන ටැබ් එකේ ඔයගලන්ට පේනවා මැද රවුමක්. මේකෙන් කරන්නේ අපි මේක ක්ලික් කළොත් මේ ආකාරයට සර්චින් කියලා වැටලා අපේ මේ ෆෝන් එක ආසන්නයේ තවත් Android install කරපු ෆෝන් තියෙනවද කියලා සර්ච් කරනවා. සර්ච් කරලා හරියට Bluetooth device එකක් වගේ වෙනසකට තියෙන මේක fast. අපිට පුළුවන් ඒ device එකත් එක්ක connect වෙලා ඉඳන් ඒ device එකයි අපේ device එකයි අතර ෆයිල් හුවමාරු කිරීමක් කරන්න. මේක Bluetooth වගේම තමයි. නම Bluetooth වලට වඩා ඉතාමත් fast. මොකද Wi-Fi හරහා තමයි මේක වෙන්නේ. ඊළඟට අපේ Android app එකේ උඩ මෙතන මේ පොඩියට කොටුවක් වගේ තියෙනවා අලුතෙන්. ඒකෙන් අපිට පුළුවන් QR code scan එකක් විදිහට මේ Android එක පාවිච්චි කරන්න. මම කරලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා දැන් ස්කෑන් කරපු QR code එකට අදාළ URL එකට ඔටෝම අපේ වෙබ් බ්‍රවුසර් එක යන වගේ.
මේ විදිහට powerful QR code scan එකක් විදිහටත් අපේ AirDroid app එක use කරන්න පුළුවන්. ඔව් මම හිතනවා අදට අපි AirDroid ගැන කතා කරපු තොරතුරු ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම මේ තොරතුරු ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. ඔයගොල්ලන්ටත් තව මොනවා හරි ප්‍රශ්න තිබුණොත් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වගේ වැදගත් apps ගැන වගේම අලුත් තාක්ෂණික තොරතුරුත් දැනගන්න මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරන්න, නොදන්න අයට දැනගන්නත් එක්ක මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. මම අදට ගිහින් එන්නම්. අපි නැවතත් මේ වගේ වැඩසටහනක් තුලින් හම්බ වෙමු. සුබ දවසක්.